හෙලෝ හෙලෝ මචං ලුසන් මේ මචං පොඩි හදිස්සියක් වෙලා කොල්ලෝ කතා කරේ මේ ඔබ හොස්පිටල් එකේද මං තාම ඉන්නේ නෑ නෑ බං කියපන් මේ ගෙදර ඇවිල්ලා ඉන්නේ දවල් වල ඉතින් බෝඩ් එකේ ඇවිල්ලා මාර මහන්සි කියපන් මොකෝ කතාර අයනා ෂේප් මචං මේ අපේ පොඩි එකා ඉන්නේ බා සුදු බේබි මේකට මචං ඊයේ බඩේ අමාරුවක් හැදිලා ડોක්ටර් ගාවට ටිකක් බෙහෙත් ගන්න හරි මට කිව්වා මචං සීනි අඩුවෙන් කන්න දෙන්න කියලා මට අමතක වෙලා මචං අද හවසත් කිඹුලෙක් ගෙනලා දුන්නානේ කිඹුලෙක් ගෙනත් දුන්නා සුදු බේබිට පැටියෙක්ද පැටියෙක් කියන්නේ මචං ඔන ෂූට මට දෙන්නකෝ සයිස් එක නම් මචං පොඩි කිඹුලෙක් බං බේකෝ පුදුම තාත්තෙක් නේ දැහුවේ නැද්ද හැපුවා කියන්නේ මචං මම දත ගහනකොටම ඇදලා ගත්තා පොඩි දත් පාරවල් දෙකක් වගේ නම් තියෙනවා හැබැයි යකෝ ඉතින් අවුලක් නැද්ද බං අවුලක් කියන්නේ මචං ඉතින් එහෙම බලාගත්තොත් බලාගෙන ඉන්නවා මචං මට මේ බය තියෙන්නේ අර ඒ කේස් එකද කියලා බං අඩෝ ෂොක් එක වගේ ඇත්තේ බං උඹ මේ පිස්සුනේ ගෙලින්නේ තුවාලයක් මොකුත් නැද්ද ඉතින් නෑ තුවාලයක් නෑ මම කිව්වේ බඩේ අමාරුවක් හැදලා තමයි ගියේ මේ මට හරි බයයි මචං බය වෙලා වගේ නේ කොහොම හරි දැන් දොඩන්නේ නැද්ද දොඩන් අපරදියන් නෝනේ මේ අපේ ගෙදර දොඩන්නේ නැද්ද නෑ මේ අහපන් මේ මචං මේ එක ගෙඩියක් තියෙනවලු බං නෑ ඔය මම අහන්නේ දොඩන්නේ නැද්ද කියලා තියෙනවා මේ තියෙන්නේ මේ ලෙලි ගහ ගන්නද නෑ අකෝ මම අහන්නේ සුදු බේබි දොඩන්නේ නැද්ද කියලා සුදු බේබි දොඩන් කියලා જાතියක් නෑ මචං හැබැයි මේ බේබි නාරන් නම් තියෙනවා මේ තත්ත්‍ර දෙනවා ෆ්‍රිජ් එක බලන්න මේ බලන්න බේබි නාරන් තියනවද කියලා නෑ මේ බේබි නාරංගෙඩි දෙකකුත් තියෙනවා. මචං මේ බේබි නාරන් නම් තියෙනවලු. ඒත් මචං සුදු බේබි දොඩන්වත් සුදු බේබි නාරන් කියලා මම නම් අහලා නෑ. හැබැයි අර බේබි නාරන් එකේ මචං ලෙල්ල කොළ පාතයි. ඒ සුදු බේබි නාරන් නෙවෙයි. නෑ මේ නෑ සුදු බේබි නාරං කියලා ගන්න නෑ අනේ. ඔය සුදු බේබි නාරන් කියලා මචං જાතියක් නෑලු. තියෙන්නේ බේබි නාරන්. මචං ඔබ පටලවගෙන නැත්තේ. බේබි නාරන් නම් තියෙනවා. මේ මම ලෙලි ගහලා ගත්තා. මේ අපේ නෝනා ඒ ටිකට මේ ලෙල්ලක් ගහලා මේ පොඩි කාට කවන්නද මේ ලෙල්ලන මොනවද කරන්නේ ලෙල්ල ඔබ කාපා හරකා Sacabou.